64%. 64%. ඒ තමයි මේ පාර A level කරලා කැම්පස් යන්න අවම සුදුසුකම් ලැබපු කට්ටිය. දැන් මේ වීඩියෝ බලන ඔයාලා සමහරට 64 ඇති. එහෙම නැත්නම් ඒකේ අනිත් පැත්තේ ඇති A level වලින් කැම්පස් යන්න තියෙන මූලික රික්වයර්මන්ට් එක මූලිකම අවශ්‍යතාවය තාම සපුරලා නැති අය. සපුරා ගත්ත කට්ටිය දැන් හිතා ඇති මෙතනින් පස්සේ මොකද්ද කරන්න කියලා. නෙත් ධම්මික. ඔව්. සපුරා ගන්න බැරි වෙච්ච කට්ටිය හිත ඇති දැන් මම මොකද කරන්නේ සෙකන්ඩ් ෂයි කරනවද මොකද කරන්න කියලා. දැන් අපි මේ පොඩි විනාඩියක් විතර අරගෙන බලන්න යන්නේ ඔය සපුරා ගත්ත කට්ටිය සහ සපුරා ගන්න බැරි වෙච්ච කට්ටියට ඊළඟට මොනවද කරන්න පුළුවන් කියලා. ගොඩක් කට්ටිය හිතනවා ඇති දැන් ඉස්සෙල්ලාම ඩිග්‍රී එකක් කරමු කියලා. අපි ගොඩක් කැම්පස් වල එක දේවල් වලට ගියාම අපි දැක්පු දේ තමයි කැම්පස් එකකට ඇවිල්ලා අවුරුදු 3ක් 4ක් වගේ ගිහිල්ලා ඉන්ටර්න්ෂිප් එකට හරි ජොබ් එකට හරි CV එක ලියන්න පටන් ගත්තම තමයි පොඩ්ඩක් මතක් වෙන්නේ පිටු 3ක් තියා පිටු 1ක්වත් ලියන්න CV එකට තාම දාන්න දේවල් නැහැ කියලා. ඉතින් ඇයි එහෙම වුනේ? මට හිතෙන්නේ අපි දැකලා තියෙනවා අවුරුදු ගාණක් කැම්පස් වල ඉඳලත් ඔයාලා වගේම A level හොඳට කරගෙන යම් කිසි හේතුවක් හින්දා කැම්පස් ගිහිල්ලා අන්තිම හරියේදී තමයි යාලට මතක් වෙන්නේ අපිට රස්සාවක් කරන්න ඕනේ අපි ඉන්ටර්විව් යන්න ඕනේ. එතකොට තමයි මෙයාලා මතක් කරගන්නේ දැන් මම මොකද කරන්න කියලා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපි දැක්කලා තියෙනවා ගොඩක් අය ඩිග්‍රීස් කැම්පස් තෝරගන්නවා මොකද්ද කරන්න කියලා අරමුණක් නැතුව. ඒ කියන්නේ මම මෙන්න මෙතෙන්ද තමයි යන්නේ කියලා අරමුණක් නැතුව කරන්නම් වාලේ තෝරගන්න ගතියක් අපි දැකලා තියෙනවා. අර දැන ගියොත් කතරගම දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ වගේ කතාවක්. මොකද ගොඩක් කට්ටියට අතරමඟත් වෙනවා. හැබැයි ඒකින් කියවෙන්නේ පළවෙනි ඩිග්‍රියෙන් හැමදේම ඩිෆයින් කරගන්න ඕනේ කියලා. අනිත් ඒක විශ්වවිද්‍යාලයක අත්දැකීම කියන්නේත් සෑහෙන ලොකු එක්ස්පීරියන්ස් එකක්. ඒක කේපිල් චෙක් එකක්. අපි කොහෙවත් කියන්නේ මේ කැම්පස් යන්න එපා එහෙම කියලා මොනවත් නෙමෙයි කියන්නේ. එක්සැක්ට්ලි. ඒත් එක්කම මතක තියාගෙන කරන්න ඕන වැඩේ තමයි මම ඇත්තටම මොනවා හරි ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් වෙන්න පුළුවන් සර්ටිෆිකේට් ප්‍රෝග්‍රෑම් එකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් වොකේෂනල් ප්‍රෝග්‍රෑම් එකක් වෙන්න පුළුවන් ඔයා එහෙම නැත්නම් හිතන්න පුළුවන් නෑ මට දැන් මේ ඉක්මනට ඉගෙන ගන්න වෙලාවක් නෑ මම ඉක්මනට මොකක් හරි දෙයක් කරලා බලන්න ඕනේ මොකද මට සල්ලි ඕනි කරනවා ඒක හොඳ පොයින්ට් එක මොකද දැන් ගොඩක් ළමයින්ගේ අපි දැකලා තියෙනවා එයාලා මේ අපි හිතමු අම්මලා තාත්තලා කියන හින්දා ඩිග්‍රී එකට මොනවා හරි ඩිග්‍රී එකට ගිහිල්ලා තියෙනවා හැබැයි මගදී එයාලට තියෙන ආර්ථික ප්‍රශ්න හින්දා එයාලා ඩිග්‍රී කරන එක පාර්ට් ටයිම් කරලා කොහේ හරි මොකක් හරි ක්‍රමයකට සල්ලි හොයන ක්‍රමයක් හොයනවා. ඒ කියන්නේ මෙයාට ඇත්තටම ඕනේ මූලිකව ජීවත් වෙන්න සල්ලි. එහෙම තැනක් තියාගෙන දෙකම එකට බැලන්ස් කරන්න යද්දි අරකට නැතිලා මේකත් නැති වෙන අවස්ථා දැකලා තියෙනවා. ඒ හින්දා මොකද්ද මට හරියටම ඕනේ කියන එක කලින් ඩිසයිඩ් කරලා ගියොත් හොඳයි කියලා අපිට හිතෙන්නේ නේද ධම්මේ? එක්සැක්ට්ලි. ගොඩක් එක තැන්වල කියනවා ඒ කියන්නේ ඔයාලා කැමති දේ කරන්න ඒ වගේ. හැබැයි ඒත් එක්කම තව පොඩ්ඩක් කියන්න දෙයක් තමයි ඔයාලට කරන්න පුළුවන් දේකුත් කරන්න. මොකද සමහරලාට කවුරු හරි එක්කෙනෙක්ට හිතෙන්න පුළුවන් මොනවා හරි එක ෆීල්ඩ් එකක් ගැන. ඒ ෆීල්ඩ් එකේ ඔයා කරලා ඔයාට සමහරට කීවත් වගේ ඔයාට මුදල් උපයන්න බැරි වෙන්න පුළුවන්. සමහරට ඔයාට හොඳ සතුටක් එන වෙන්න පුළුවන්. එක්සැම්පල් ඔයා ගේම් ගහලා සතුටක් ගන්නවා කියලා. ඒකම කැරිය එකක් කරගන්න ඕන. ඒතකොට හොඳට හිතන්න ඕන. මම මේකෙන් කැරිය එකක් කරගන්නේ මොන පාත් එකේ ගිහිල්ලාද කියන එක. හැබැයි එහෙම බැරිත් නෑනේ. ඒ කියන්නේ දැන් මම මියුසික් වලට ආස නම් මියුසික් ගැන ඩිග්‍රී එකක් කරන්නත් පුළුවන්. හැබැයි ඒක කැරියර් එකක් බවට කන්වර්ට් කරගන්න ක්‍රම දැන් ඕන තරම් තියෙනවා. අපි දැන් මේ වීඩියෝ සීරීස් එකේ ඉස්සරහට ඒ වගේ කරපු කට්ටියත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කියන්නේ පැෂන් එකෙන් කැරියර් එකක් හදාගත්ත අය. හැබැයි ඉතින් පැෂන් එකටම මේ ඩිග්‍රී කරන්න ඕනේ කියලා උමනාවකුත් නෑ දැන්. එක්සැක්ට්ලි. පැෂන් එකටම කරන්න ඕනෙත් නෑ. කවුරු හරි කීවා කියලා කරන්න ඕනෙත් නෑ. යස්. තමන්ට ඕනි හින්දා තමන්ට කන්ට්‍රිබියුට් කරන්න පුළුවන් තැනකට අදාළ දෙයක් කරන එක තමයි හොඳම ඔප්ෂන් එක. ඒ කියන්නේ අපි කියන්නේ කලින් මොකක් හරි ප්ලෑන් එකක් තියාගෙන කරන දෙයක් කරන්න. ඒක ඩිග්‍රී එකක් කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ටෙක් එකකට යනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පාර්ට් ටයිම් ඕපන් යුනිවර්සිටි වගේ තියෙනවානේ පාර්ට් ටයිම් ඩිග්‍රී සේවා කරන ගමන් රස්සාවක් කරනවා වෙන්න පුළුවන්. මේ ඕන එකක් තීරණයක් එක්ක කරන්න නැතුව මට අනේ වෙන කරන්න ඔප්ෂන් එකක් නැති හින්දා මම මේක කරනවා. අන්න ඒ ලෙවල් එකට වැටෙන්නේ නැතුව ඉන්න කියලා අපි කියන්නේ. ඒක හොඳ ප්ලෑන් එකක් එක්ක. අවුරුදු 4ක 5ක විතර ප්ලෑන් එකක් එක්ක වැඩේ පටන් ගන්න. මොකද ඇත්තටම ගත්තොත් දැන් අවුරුදු 20ක් ගිහිල්ලා තියෙන්නේ. අපි අවුරුදු 80ක් හිටියා උනත් 4 එකක් ඉවරයි. 80ක් ඉන්න එක ෂුවරුත් නෑ දැන්. එතකොට
පුළුවන් තරම් බලන්න මට ඉලකට තියෙන අවුරුදු 5 මොකද ඔයාලා මොකක්හරි ප්‍රෝග්‍රෑම් එකක් කරලා ඒ ඉලක අවුරුදු 5 ඇතුළත මම මොන වගේ ෆීල්ඩ් එකකට දෙන්නේ ඒද්දි මේ තියෙන ෆීල්ඩ් කොච්චර වෙනස් වෙයිද ඒ දේවල් ඔක්කොම ගැන හිතලා තීරණයක් ගන්න අපි ඉලක අයිටම්ස් ටිකේදී තා කට්ටියත් එක්ක කතා කරමු මොකද මම හිතන්නේ හොඳම දෙයක් තමයි සමහරලාට එක දෙයක් ගැන විතරක් දන්න අයියා කෙනෙක්ට අක්කා කෙනෙක්ට නැන්දට මාමට කතා කරනවට වඩා අපි ගොඩක් අයගේ අදහස් විමසලා බලමු මොකක්ද වෙන්නේ ෆීල්ඩ් එක ෆීල්ඩ් වල ඉන්න කට්ටිය ගොඩක් එක තැනකට එකතු කරන්න අපි try කරනවා මේකේ. එතකොට හොඳට ඉගෙනගෙන හොඳට වැඩ කරපු කට්ටිය කියන්නේ එක සෙග්මන්ට් එකක්. A level කෙලවෙලා සල්ලි පැත්තෙන් ගොඩ ගියපු කට්ටිය ඕන තරම් ඉන්නවා තව. ඔය දෙකම නැතුව මැදින් ගිහිල්ලා කොහොම හරි කොට දාගත්ත කට්ටිය ඉන්නවා. මොකුත් කරගන්න බැරුව එක විදිහේ කට්ටිය ඉන්නවනේ. ඔය හැම ෆීල්ඩ් එකටම අපි කතා කරලා බලමු. ඒ වලින් පස්සේ යාලා ගත්ත ඩිසිෂන් කොහොමද වැඩ කරේ. හැබැයි ඔය එකක්වත් වැඩ කරන්නේ නැතු වෙන්නත් පුළුවන් නේද? මේක මොකද ඉස්සරහට ඒ අය ඇවිල්ලා පුදුම කලබගෑනියක් වෙන්නත් ඉඩ තියෙනවා. අපි දන්නේ නැහැ. හැබැයි ඉතින් ප්‍රෙඩික්ෂන් වලට අනුව නිකන් ඒ අය කොහොමත් ඒ අය සහ මේ වටේ පිටේ වෙන දේවල් හින්දා අවුරුදු තව 3-4කින් ලෝකේ එහා මෙහා වෙන්න ලොකු සම්භාවිතාවයක් තියෙනවා. ඒක නම් පේනවා. එහෙම කියලා යනාතේ යනවා කියලා ඉන්නවට වඩා මොකක් හරි ප්ලෑන් එකක ගියොත් එහෙම මේ ප්ලෑන් එකෙන් චේන්ජ් එකක් කරගෙන පිවට් එකක් වෙලා මොනවා හරි පාත් එකක් හදාගන්න පුළුවන්. ඒ පාත් එක හදාගන්නදී අපි බලමු. හරි. එහෙනම් අපි වීඩියෝ සීරීස් එකත් එක්ක දිගටම ඉන්න අපි ප්ලෑන් කරන්නේ විවිධ ෆීල්ඩ් වල එක ෆීල්ඩ් වල කට්ටියක් එක්ක කතා කරලා බලන්න මේ ආෆ්ටර් A level මම ඩිසිෂන් එක ගන්න ඕනේ කොහොමද මේක මේ ළමයින්ට විතරක් නෙමෙයි ඩිසිෂන් එක ගන්න සපෝට් කරන නෑයොන්ට අම්මලා තාත්තලාට යාළුවන්ට හැමෝටම වැදගත් වෙයි කියලා අපි හිතනවා. එහෙනම් අපි හෙට ආයෙත් හම්බෙමුනේ. Sure. Thank you. See you tomorrow. See you tomorrow.